10 වෙනි ළමයි පළවෙනි වාර විභාගයට පාඩම් කරගන්න ඕන සෙල්ලිපි ටිකක් තියෙනවා. පළවෙනි සෙල්ලිපිය තමයි ඔය කුරුණෑගල ගණේකන්ද විහාර සෙල්ලිපිය. ඒකේ තියෙන්නේ අවරණ කියලා අමුණ. අනිත් එක තමයි දසගම් නැත්තන් ගැන සෙල්ලිපිය. මාතරේ කළුදිය පොකුණේ ගම් පාලනය කරපු දසගම් නැත්තන්. ඊළඟ සෙල්ලිපිය තමයි ගෘහපති සෙල්ලිපිය. අනුරාධපුර පෙරිය පුලියන් කුලම සෙල්ලිපිය. ඒක තිබුණානේ අර සුමනගේ පවුලට අයත් ලෝහ වැඩසිය කර්මාන්ත කොටගත් ගෘහපතියෙක් ගැන. අන්තික තමයි ගමික සෙල්ලිපිය. හම්බන්තොට සිතුල්පව්ව කොරවක් ගල සෙල්ලිපිය. ඒක තිබුණා ගමික සිව, ගමික සුමන, ගමික තිදන කියලා 3 දෙනෙක්. භික්ෂුන් වහන්සේලාට ගල්ලෙනක් පූජා කරයි කියලා. අනිත් එක පරුමක සෙල්ලිපිය. පරුමක සෙල්ලිපියේ තිබුණේ ඔය දඹුල්ල කොත්ගල් කන්ද සෙල්ලිපිය. දඹුල්ල කණ්ඩලම කොත්ගල් කන්ද සෙල්ලිපිය. ඒක තිබුණේ තොට බොජක කියලා පරුමකයෙක් ගැන. තොට බොජක තීර්ථය අනුභව කරන්න තීර්ථයක් පාලනය කරපු මේ පරුමකයා භික්ෂුන් වහන්සේලාට ගල්ලෙනක් පූජා කළයි කියලා තියෙනවා. ඒත් එක්කම අපි දන්නවා පොචනේ රජ ප්‍රාචීන දේශීය පාලකයා කියන ඔය පරුමකවරු රජ හැටියට හඳුන්වාගත්ත බව සඳහන් වෙන පොචනේ රජ සෙල්ලිපිය. මාතලේ අබුල්ලාබේ සෙල්ලිපිය. දුහතර රජ කැගල්ලේ අටහලන සෙල්ලිපිය. කැගල්ලේ අටහලන සෙල්ලිපිය තමයි දුහතර රජ ගැන සඳහන් වෙලා තිබුණේ. ඒත් එක්කම අපි මතක තියාගන්න ඕන ඔය පළවෙනි වාරයට එනකොට විභාගයට ඔය වසව රජුරෝ තමන්ගේ ප්‍රාදේශීය පාලකයන් රිසිගිරි ගැන සඳහන් කරලා අභිලේඛනයක් හදලා තිබුණා වල්ලිපුරම් රම්පත. එයා ඔය නකදිව නාගදීපේ පාලනය කරපු ප්‍රාදේශීය පාලකයා. එයාට පුළුවන් වෙලා තිබුණා ඔය පියංගුගතිස්ස විහාරය කියලා විහාරයක් එහෙම යාපනයේ හදලා තියෙනවා. වසව රජුරුවන්ගේ ප්‍රාදේශීය පාලකයෙක්. වසව රජුරුවෝ ප්‍රාදේශීය පාලනයට කිව්වේ අස්ථාන කියන දිස්ත්‍රික් පාලනයට. ඒකත් මතක තියාගන්න ඕන. පළවෙනි වාර විභාගයට යන අපේ 10 ළමයි ටික ඔන්න ඔය සෙල්ලිපි ටික හොඳට බලාගෙන ගියොත් 10 විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි වාර විභාගයට හොඳ ලකුණක් ගන්න පුළුවන්. එම්.ආර්. නානායක්කාර YouTube නාලිකාවත් එක්ක ඉන්නවනේ. පාඩ පුළුවන් රහට ඉතිහාසය ඉගෙන ගන්න.